අපායේ ගිහිල්ලා විඳින දුක පවා වෙන වෙනම දේශනා කරලා තියෙනවා. ආයෙකත් හිතේනේ කියලා දේශනා කරලා නැහැ. ඒ නිසා හැම දෙයක්ම හිතේනේ සියල්ල හිතේනේ ආයෙකත් සිතුවිල්ලක්. ඒකත් සිතුවිල්ලක්. ඒකත් සිතුවිල්ලක්. එහෙම පැනලා යන දෙයක් නෙමෙයි පිනතුනේ. ඒ අර පළවෙනියෙන් අපි කතා කරපු දෙයට මගේ උත්තරේ ඊළඟට මේ දැන් මේ හිත මේ කාශ්‍යප හමුදුරන් කියපු එකට හිතේම ඇතිවන එකක් ඒකත් හිතවිල්ලක් කියලා මේ සරලව අරගෙන අර මාධ්‍ය ආයතනයකින් කරන එකක් වගේ සම්පූර්ණ කතාවකින් චූටි කෑල්ලක් අරගෙන ඒක තමයි මේ කියන එකේ හරය කියලා පෙන්වන්න දරන උත්සාහය ගැන මට කියන්න තියෙන්නේ. මේක දැන් ආර්යයන් වහන්සේ හරිම සරලව මේ දැන් අපි මේ අවුරුදු ගාණක් ධර්මය අහලා හින්දා මේක කතා කරත් මේක හරිම සරලව ඒ කියන්නේ අපිට අපේ සිත ඇතුලේ දකින්න පුළුවන්කම තිබුණා පැහැදිලිව මේ සත්‍යයන් තිබුණා. හැබැයි අපිට මේ ධර්මය හරියට දැකපු කෙනෙක් හිටපු නැති හින්දා විදර්ශනා යානිකයෙක් හිටපු නැති හින්දා අපිට ඒක අපි තුලින් දකින්න බැරි වුණා. දැන් අපි මෙතන මේ මොහොතේ ඉන්න ගමන් අපිට අතීතයේ වෙච්ච දෙයක් ගැන හිත දුක් වෙනවා, අඬනවා. එතකොට අපිට කොයි වෙලේවත් පේනුන්නේ නැහැ මේක මේ අතීතය කොහෙද දැන් මේ මොහොතේ තියෙන්නේ. මේ මොහොතේ විතරයිනේ මේක හරි මේ S2කට පේන්න තියෙනවනේ මහා ලොකු ධර්මිකුත් ඕනේ නැහැ. හැබැයි අපිට දකින්න තරම් ප්‍රඥාවක් තනියෙන් නැති හින්දා උන්වහන්සේ හින්දා තමයි අපිට ඒ ප්‍රඥා ඒ දේ ඇති උනේ. එතකොට මේ මොහොතේ අපි අනාගතයක් ගැන හිත බය වෙනවා. මම හෙට මොනවා වෙයිද? මගේ මේකට මොනවා වෙයිද? විභාග වලට දරුවට මොකක් වෙයිද? ඒ වගේ. එතකොට දැන් හොඳටම පැහැදිලි ඉන්නේ මෙතන මේ මොහොතේ දරුවෙකුත් නැහැ. මේ මොහොතේ මං කාමරයකට වෙලා ඉන්නවනම් මේ මොහොතේ විතරයි තියෙන්නේ. එතකොට මේ මොහොතේ වටේ පිටේ තියෙන දේවල් ටික බැලුවත් ඊළඟට අපි හිතාගෙන හිටියා අතීතයේ ඈත තැනක ඉඳන් මේ මොහොතට පැවතගෙන එන මේ මොහොතෙන් ඉඳන් තව අනාගතයටත් යන හිතක් ඇති කියලා. එහෙම පවතින හිතකුත් නැහැ කියන එක හොඳටම පැහැදිලි කරලා දුන්නෙත් ආර්යයන් වහන්සේ. එතකොට දැන් ඒක හොඳටම පැහැදිලි මේ වගේ උදාහරණ වලින් අපි දැන් සමහර වෙලාවට එක වැඩක හොඳටම ගැඹුරෙන් බැහැගෙන ඒ වැඩේ කරනවා. කරනකොට සමහරට පිටිපස්සෙන් කෙනෙක් ඇවිල්ලා කතා කරනකොට අපි ගැස්සෙනවා. ඒ කියන්නේ මේ මොහොතේ ඒ ඔක්කොම තිබිලා නැහැ. හැබැයි ඒ මොහොතේ ඒ ඔක්කොම හිතේ තියාගෙන ජීවත් වෙන්නත් පුළුවන් නිකන් පොලිස් නිලධාරියෙක් වගේ මේ අර දොරෙන් එන්නේ කවුද මේ දොරෙන් එළියට යන්නේ කවුද දැන් හිටගත්තේ කවුද වාඩි උනේ කවුද එහෙම මේ බෙදිච්ච හිතක් තියෙන මේ අවස්ථා තියෙන හිතකට පේන්නේ නැහැ මේක. හැබැයි අපි අර ගැඹුරෙන් අවධානය යමකට යොමු කරලා තියෙනකොට අපිට තේරෙන හොඳටම මේ මොහොත විතරයි තියෙන්නේ. මේ මොහොතේ මේ සිතුවිල්ල විතරයි තියෙන්නේ. එතකොට එහෙම දිගට ගලන් යන හිතක් නැහැ. එක හිතවිල්ලක් තමයි මේ මොහොතේ කොයි වෙලෙත් තියෙන්නේ. එතකොට අපිට දැන් මේ මොහොතේ දුක හිතනවා. ඊළඟ මොහොතේ තව මොනවා හරි කියපු එකක් දිහා දැකලා මේ සතුටු වෙනවා. එතකොට අපිටම හිතෙනවා දැන් මෙහෙම කොහොමද වෙන්නේ මේ එකම හිතේ දැන් මේ දුක් වුණා දැන් මේ සතුට වෙන්නේ කොහොමද? ඒ සතුට වෙන්නේ කොහොමද? ඒ සිතුවිල්ල එතන ඇති වෙනවා එතනම ඉවර වෙනවා. ආයේ වෙන සිතුවිල්ලක් එනවා. මේ අවශේෂ තියෙනවා සත්‍ය දැක්කේ නැත්තම් ඒ වුණාට ආයේ හිත අපේ අරමුණ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එතකොට අපිට ඒක අනිවාර්යයෙන්ම පැහැදිලි වුණා මේ මොහොතේ මේ සිත විතරයි. ඒ සිතත් පවතින සිතක් නෑ. මේක එනවා ඒක නෑ ඉවර වෙනවා. එතකොට මේ ඊළඟට මෙතන ස්කන්ධ වලින් හැදෙන හැටි. එතකොට මේ ඇහැට කොහෙද පුටු තියෙන්නේ? පුටුවක් දිහා අපි බැලුවාම පුටුවට අපේ ඇහැට පේන මේ පාට ටික විතරයි. පාට කියලා ඒ වචනේ පාවිච්චි කරන්න වෙනවා. මේක එක්ස්ප්ලেইন කරන්න වෙන විදිහක් නැති හින්දා. එතකොට පුටුවේ මේ දුඹුරු පාට හරි මොනවා හරි ඒකත් ලේබල් එකක් නැතුව කිව්වොත් ඇහැ අපි දැන් මෙතන පුද්ගල භාවයක් නැතුව අවධානය විතරක් යොමු වෙන්නේ කොහෙද කියලා ඉස්සරහා තියෙන දේ පුටුවක් කියලා හිතන්නකෝ. ඒක දිහා බැලුවොත් එහෙම ඇහැට වර්ණ ටිකක් විතරයි පේන්නේ. ඔතන පුටුවක් නැහැ කියන එක මේ ධර්මය අහලා හොඳට මෙනෙහි කරගෙන යනකොට පුටුවක් නැති බව හොඳටම තේරෙනවා. ඒ කියන්නේ මේ පේන පාට ටිකටද පුටුව කියන්නේ නැත්නම් පුටුව කියන සද්දටද මේ පුටුව කියන්නේ. අර පේන පාට ටිකෙත් පුටුවක් නැහැ. මේ කනට ඇහෙන පුටුව කියන සද්දෙත් පුටුවක් නැහැ. ඒ පුටුව එඹල බැලුවොත් මොන හරි ලීවල එන සුවඳක් එනවනම් ඒ සුවඳෙත් පුටුවක් නැහැ. මේවා වෙන වෙනම තනි තනිවම ආයතන වලට මැවෙන ටික
ඔක්කොම එකට එකතු වුණාම පුටුව කියලා නිකන් අර 3D විදිහට අල්ලන්න පෙරලන්න පුළුවන් වාඩි වෙන්න පුළුවන් එකක් තියෙනවා වගේ අපිට දැනීමක් ඇති වෙලා තියෙනවා. එතකොට අර පොඩි කාලේ අපිට කිව්වා මේ කහ ඒ පුටුව වගේම කහ මේ අම්මා මේ නිල් එතකොට මේ පුතේ මේ ඔයාගේ අම්මා මේ ඔයාගේ තාත්තා මේ පුතාගේ නම කියන්න මගේ නම සමන් ඔහොම දැන් කියනවා. එතකොට මේව ඔක්කොම අපේ හිත දිහාම බලලානේ අපි හොයාගත්තේ මේවා මේ අපි කොහෙවත් මේ රොකට් එක සයන්ස් වලින් හරි කොහෙන්වත් ගත්තේ ඒව නෙමෙයි. එතකොට අර ඉන්නේ අම්මා නම් මේ ඇතුලේ ඉන්න සිස්ටම් එක සිතුවිල්ලක් ගන්නවා. ඒ දවසක යම් දවසක මුලින්ම හිත ඩිවලොප් වෙවි සංවර්ධනය වෙවි එන මොහොතක ආයතන ටික හිමින් වැඩි එන වෙලාවක අර අම්මා නම් අර තාත්තා නම් අර මගේ බෑග් එක නම් එහෙනම් මෙතන මේ මම කියලා කෙනෙක් ඉන්නවා. ඒව මගේ අයිතිකාසිකම් කියන කෙනෙක් ඉන්නවා කියලා හිතුවිල්ලක් ගන්නවා. එදා ඉඳන් අපි හැමදේ ගැනම හිතුවේ මේ පුටුව පේන්නේ මට. මේ මගේ අම්මා, මේ මගේ තාත්තා. මං මේ කන්න කැමති මේවා. මං කන්න අකමැති මේවට. මම මේ වගේ කෙනෙක්. එතකොට අහනවා සමාජයේ ඒවා ලොකු වෙලා කවුරු වෙන්නද කැමති. එතකොට මෙතන මේ සිතුවිලි හදනවා මේ සිස්ටම් එක. මං මෙහෙම කෙනෙක් වෙනවා. මං අර විදිය කෙනෙක් වෙනවා. මං නළුවෙක් වෙනවා. ජනාධිපති කෙනෙක් වෙනවා. ඉතින් ඒවට ක්‍රියාත්මක වෙනවා. මේ ඔක්කොම මේ සිතුවිලි කියන එක මේ අපේ උත්තරේ අපේ ඇතුලේ තියෙන්නේ. අපි මේක බලන්න කොහොමද කියලායි දැනගෙන හිටියේ නැත්තේ.